පින්වතුනි බක්කුල මහරහතන් වහන්සේගේ ජීවිතේ උන්වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටපු කෙනෙක්. මේ බුද්ධ ශාසනය තුල දීර්ඝ ආයුෂක් වැඩිම ආයුෂක් වින්දනය කරපු කෙනා බක්කුල මහරහතන් වහන්සේ. ඒ අවුරුදු 160ක කාලය තුල උන්වහන්සේ අවුරුදු 80ක් ගිහි ජීවිතේ ගත කරලා අවුරුදු 80 දී පැවිදි වුණා. පැවිදි ජීවිතයේ තුලත් අවුරුදු 80ක් උන්වහන්සේ ගත කරලා අවුරුදු 160 දී තමයි උන්වහන්සේ පිරිනිවන් පෑවේ. උන්වහන්සේ පිරිනිවන් පානකොටවත් කිසිම රෝගයක් අසනීපයක් උන්වහන්සේගේ ජීවිතේට රෝග පීඩාවක් නිසා වේදනාවක් විඳපු කෙනෙක් නෙමෙයි. පින්වතුනි මේට අසංඛේයකුත් කල්ප ලක්ෂයකට පෙර ඒ කියන්නේ අනෝමදස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා වැඩ හිටපු කාලේ ඒ කාලේ මේ බක්කුල මහරහතන් වහන්සේ නමට පත්වෙච්ච මේ මහා පින්වන්ත කෙනා ඔහු තරුණ කාලෙට එනකොට තාපස පැවිද්දෙන් පැවිදි බවට පත් වෙලා හිමාල මහා වනාන්තරයට වෙලා ධ්‍යාන අභිඥා දියුණු කරගෙන පොද 이르දිමේ හැකියාවන් උපදවාගෙන ධ්‍යාන භාවනා වඩාගෙන තාපස ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඒ කාලේ මේ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දහම් දෙසනකොට මේ තාපසයන් වහන්සේටත් අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා දහම් දෙසන වග දැනගන්නට ලැබුණා. ඇවිල්ලා අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා වන්දනා කරලා බොහෝම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ඇසුරු කරා. මේ තාපසයන් වහන්සේට බොහෝම වටිනා පිනක් කරගන්න අවස්ථාවක් ලැබුණා. දවසක් අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොට උන්වහන්සේට උදරාබාධයක් ඇති වුණා. මේ බඩේ අමාරුව නිසා අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ බොහෝම වේදනාවෙන් මේ උදරාබාධය ඉවසා දරාගෙන වැඩ ඉන්න ආකාරයේ මේ තාපසයන් වහන්සේ දැකලා වන්දනා කරලා අහනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ යම් අසනීපයකින් පෙළෙනවා වගේ. ඒ වෙලාවේ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ තමන්ට මේ ඇති වෙලා තියෙන මේ උදරාබාධය ගැන මේ තාපසයන් වහන්සේට දැනුම් දුන්නට පස්සේ බුදුරජාණන් වහන්සේට බෙහෙතක් හදලා මේ තාපසයන් වහන්සේ පූජා කරා. මේ බෙහෙත් වළඳලා අවසන් වුණාට පස්සේ ඒ බෙහෙත් වලින්ම අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ උදරාබාධය සුවපත් භාවයට පත් වුණා. අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ උදරාබාධයට බෙහෙත් පූජා කරලා උන්වහන්සේගේ මේ අසනීපේ සුවපත් වුණාට පස්සේ එදා මේ තාපසයන් වහන්සේ ප්‍රාර්ථනයක් ඇති කරගත්තා. ලෝතුරා බුදු කෙනෙකුට බෙහෙත් පූජා කිරීමේ මේ මහා පිනෙන් මට උපෝපං ආත්ම භාවවල නිරෝගී සම්පත්තියම ලැබේවා. කුඩා වූද මහත් වූද රෝගයක් මට නොසෑදේවා. මට නිවන් අවබෝධ කරගෙන යම් ආත්මයක සසරින් නිදහස් වන තෙක් නිරෝගී සම්පත්තියම මට ලැබේවා කියන ප්‍රාර්ථනය සිදු කරා. අන්නේ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේට බෙහෙත් පූජා කරලා උදරාබාධයකට ප්‍රතිකාර කරලා ඒ කරපු ප්‍රාර්ථනය මත නිරෝගී සම්පත්තිය ඇතුව දිව්‍ය මනුස්ස ලෝකවල ඉපදෙමින් මහා පින්කම් කරගෙන ආවා.